ඉදියප්පට පුරුසු සේසේ කිව්වලු. වැඩි හරි නේද? කමුනියෝ. අදම ජල බොල පිටින් ගන්න බෑ. යද කෝප් එකට දාලා ගාමු. ගාමු. ये தம்பி ஷட்டப் बनाओ. पापा. सुपीरी वाडू. नय्या पोंगला गैरंटी हाँ ये. මම තමයි රන්දික. මම හරි මෝඩ කොල්ලෙක්ලු. ඒ ගමේ අය කියන විදිය. හැබැයි මං එහෙම නෑ. ඔයාලම් බලන්නකෝ. නිකම් මැරෙනට වඩා හොඳයි පියාඹන්න try කරලා මැරෙන්න. මට ඉතින් යාළුවෝ කියලාත් හොඳක් කරලා නෑ. එයාලත් කරේ මාව කොන් කරන එකම තමයි. ඒ ගොබ්බයා මොමුක අපේ ගාවට ඇවිල්ලා. ගාලා එලවන්න කලින් ඵලයන් යන්නේ. ඊට වඩා අපන් අපේ ගමේ ඉන්න ජල බෝල ගෑන්සිය. මම එතනින් ගියොත් මට අනිවාර්යෙන් බලෙන් පොවනවා. ये தம்பி ஷட்டப் बनाओ. पापा. सुपीरी वाडू. नय्या पोंगला गैरंटी हाँ ये. මට මේ දේවල් තවත් ඉවසන්න බෑ ආච්චි. හැමෝම වෙනස්කම් කරන්නේ මට. යාළුවොත් කැමති නෑ. මට ඊතර නම් මැරෙනවා ආච්චි. ඉදියප්පට පුරුසු සේසේ කිව්වලු. ඒක ඉස්සුදු බං කොල්ලෝ. උඹට මං ඉන්නවනේ. මෙන්න මේ වරෙන් යන්න. වන්න බෑ හඩුවක් තියෙනවා නහයවාගෙන අඩුව. ඕ. අඩු බල සියගෙන් අහගන්නේ මං කවුද කියලා. ඊයා ඒ දවස්වල මගේ පස්සේ ආවේ දන ගහගෙන. ඒ රෙද්දේ සුවඳට. මේක හොදන්න නැතුව ඉන්නේ ඒ සුවඳින්ද. ඒ රන්දිමල්ලි පිට වෙනස. අයියයි ආද ඵලයන්. ඉතින් තව එකම විසඳුමයි තිබුණේ. ඒ කරාටි පන්තියකට යන එක. ආච්චි මාව එක්කන් ගියා ඉතින්. නේ ආච්චම්මා කත්තේ උරාටි ඉතින් ආච්චි මොකද මේ පැත්තේ මට පොඩි උදව්වක් ඕන ඒ දුගේ එකම පුතා ළට හොඳට කරාටි උගන්වන්න ඕන මන් නෙනියේ ආච්චි වෙන නොකරන දෙයක් නැහැ මං කරන්න මට දැන් පුතාගේ පොඩි හරි දක්ෂතාවයක් තියෙනවද කියලා බලන්න ඕනේ මම දැන් අපේ පන්තියේ පොඩිම ළමයාත් එක්ක ආ ෆයිට් එකකට දැම්මා බලමු අජිනෝටෝ මට සමා වෙන්න අච්චි මේක කරන්න බෑ අපේ පන්ති පොඩි ළමයාත් එක්ක ගහ ගන්න බෑ කියන්නේ මේක කොහොමත් කරන්න බෑ මට මේ ජීවිතේ කාලා තියන්නේ ආච්චි ඕවා ගණන් ගන්න එපා කොල්ලෝ මං ඉන්නවනේ උඹත් එක්ක මම වලක් කපගෙන මම මැරෙනවා මම ඒක දැම්ම කරනවා ආච්චි කොල්ලෝ ඕක නවත්තපන් බං කොල්ලෝ
ආච්චි මේ බලන්න මේ මොකද්ද කියලා. මොකද්ද කොල්ලෝ මේ? අපි ඇරලා බලමුකෝ. මුත් එකක් බං කොල්ලෝ. මේක කොල්ලේකුත් තියෙනවා. ආච්චි මේක මොකද්ද ලියලා තියෙනවනේ. ඒවා බලන්න කොල්ලෝ. මේ ඔර්ලෝසුව පැලැඳගෙන ස්ටොප් කියන විට සෑම ප්‍රාණයේ ඇති වස්තුවක්ම ගල් ගැසේද. ප්ලේයර් කියූ විට නැවත යථා තත්ත්වයටද ඒමද සිදුවේ. මේක බොරුවක් වෙන්නේ නැති ආච්චි. මේක දාලා බලහන්කො කොල්ලෝ. මේ අර ගුණයා නේද වතුර බාල්දියක් අරගෙන යන්නේ. ඕ ස්ටොප් කියලාම බලන්න කොල්ලෝ. ස්ටොප්. කිරියප්පට පූසු සේසේ කිව්වලු. වැඩි හරි නේද? ඒකනේ ආච්චි. මූ කොයිද මේ වතුර බාල්දියක් කරන්නේ? මූණත් කේල් ගහඩකොටු අන්දසිරි කරන් යන්නේ. ඒක නෙමෙයි ආච්චි. අපිට දැන් කරන්න ගොඩක් වැඩ තියෙනවා. අපි යමු. ගමුනියෝ. අදාම ජල බොල පිටින් ගන්න බෑ. යද කොප් එකට දාලා ගහමු. ගමු. මේගොල්ලොත් මට ඕන සෙට් එකක් තමයි. ඔබ දෙන්න හිටහන්කෝ. ස්ටොප්. ආච්චි මට විනාඩි දෙන්න මම විනාඩි දෙකෙන් එනවා. प्ले ये काफी नंग अद पानी करूं ते तंबी अद एंबुल रागुत्तेනවා අද බඩු වදි ඉතිරි බඩු බං අද පුඩ්ඩක් ගඳයි අද වදි වගේ දැන් බය වෙන්න දෙයක් නෑ. ඔර්ලෝසුව තියෙනවානේ. පියා. ඒ මල්ලේ මේ වරේ එම් බොරවන්නේ ගහන්නද? ඒ ගෙහුවොත් ගහන්න බැයිද? බොට්ටේ ආච්චි දැන් අපේ වැඩේ කරමු. ආච්චි නම් ප්ලේ කියමුනේ. මම ටාන් කොල්ලෝ. ඊට කලින් මට පොඩි දෙයක් කරන්න තියෙනවා. ප්ලේ. ගොඩක් වෙනවා. මේ මොකද්ද මේ? බලහන් කොල්ලෝ මගේ රෙද්දේ පවර් එක. කොල්ලෝ බබාලා ස්ටොප් කියපන් මගේ රෙද්ද අරන් ඉන්න. අන්න. ස්ටොප්. කොල්ලෝ බලහන් මේ රෙද්දේ ඇත්තටම ගහන්නේ කියලා. අම්මෝ හොඳ වෙලාවට ආච්චි ගෙදර නැවතුණා. කරන්න ගොඩක් වැඩ තියෙනවා. දහල්ලක බොල දෙන්නම් මං අද. මොනවාද මාළි දෙන්නත් එක්ක හොයන්නේ? අන්නකෝ අයියා අපේ තාත්තේ බෝතලේ දාලා තිබ්බ සාම්පලේ නෑනේ අයියා. මූ එදා මට ගැහුවා නේද? ෆොටෝ වොච් එකෙන් වැඩක් දෙනවද? ඕනි පොඩි එකෙන්නේ අතාරි මොදල්. මේ වගේ එකක්ද මල්ලි? මේ අප්පා සාම්පලේ ඕක තමයි අයියා. ඒ තම්බි අද ඇඹුල් දාගුත් වෙනවා.
ලස්සන නෑම්බියෝ 5 දෙනෙක් මට හොරෙන් මන්නානෝ බලබල ඉඳලා බං. නොදෝමකින් යාම්බට දෙන්න වැඩ වනචරයක්. ස්ටොප්. play. අම්මට සිරි අම්ම නිහත් නෑ අද අම්මරු ඈ. එන මූතාමයි ගෑණි දාන දිහා බලන්න. ඒ මොකෙද මොකද එදින මල්ල මක්කපාව. අයි බං මෛත්‍රියෙන් නන්නත්තාරින සුද්ධියක් කියලා. මාස්ටර් ඔන්න බලාගන්න පොඩි වැඩ. ස්ටොප්. play. අයියෝ අප්පා මේ මුට සාම්පලෙත් ඉවරයිනේ. අයියෝ අපේ තාත්තයි චූ දාන්න බෑ. දෙවනි කොටසත් බලාපොරොත්තු වන්න.